සුබ දවසක් හැමෝටම. අද රීඩින් එකෙන් අපි බලමු ඔයාගේ ක්‍රෂ් එක මොනවද ඔයාගෙන හිතන්නේ කියලා. එහෙනම් කරන්න තියෙන්නේ මෙතන තියෙන පින්තූර තුනෙන් ඔයාගේ හිත වැඩිපුර වැදිරෙන පින්තූරේ තෝරගෙන ඔයාට අදාළ රීඩින් එක බලන්න. මේ පින්තූරේ තෝරගත්ත ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු මොනවද ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන හිතන්න කියලා. මේ කෙනා ඔයා ගැන යම්කිසි සැලකිල්ලක් දක්වන කෙනෙක් වෙන්න පුළුවන්. එයා ඔයා දිහා බලාගෙන ඉන්නවා. ඔයාලා දෙන්න අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා නම් ඒ සඳහා ගොඩක් කාලයක් ගත වෙනවා. මේ කෙනා හරිම විසලිවන්තයි. එයා ඔයාට කැමති වුණත් ඒ ගැන ඉඟියක් හො දෙන්න හරිම අකමැති. මේ වෙලාවේ මේ කෙනා කරන්න ඔයාව නිරීක්ෂණය කිරීමක්. ඒ වගේම මේ කෙනාට ඔයාව වෙලාවකට මායාවක් වගේ දැනෙනවා. ඒ වගේම එයාට ඔයා ගැන සමහර වෙලාවල් වලදී වැරදි වැටහීම් උනත් ඇති වෙන්න පුළුවන්. මේ රීඩින් එක පුරාම මතුවුණු කාරණේ උනේ මේ කෙනා ඔයා ගැන ගොඩක් නිරීක්ෂණයක නිරත වෙලා ඉන්න කියන එකයි. මොකද මෙයා ඔයත් එක්ක එක පාරටම ඔයා ගැන තියෙන හැඟීම් එළියට දාන්න එයා කැමති නෑ. එයා ගොඩක් ඉවසිලිවන්තව ඔයා දිහා බලාගෙන ඉන්නවා කියන එක මට කියන්න පුළුවන්. ඒ කෙනා වෙනුවෙන් ඔයා දිගටම රැඳිලා ඉන්නවද කියන දේ තමයි එයා නිතරම බලමින් ඉන්නේ. සමහර විට එයා දැන් ඉන්න තත්ත්වයෙන් ඔයා ඉදිරියට ඒ කියන විශ්වාසයෙන් ඔයා දිහා බලාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. සමහර විට ඔයා දැනට උසස් අධ්‍යාපනයක යෙදিলা ඉන්නවා නම් ඔයා ඒ කටයුතු අවසන් කරන තෙක් එයා බලාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. එයා දුරින් නිදන් ඔයාට ආදරය කරන කෙනෙක් වෙන්න ඕනේ. මේ පින්තූරේ තෝරගත් ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු මොනවද ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන හිතන්නේ කියලා. මේ කෙනාට ඔයාව දැනෙන්නේ එයාගේ ජීවිතේ වෙනස් කරපු කෙනෙක් විදිහටයි. මෙයා ඔයා ගැන ගොඩක් කල් ඉඳලා හිතනවා. ඔයාලා දෙන්න දැනටමත් හොඳින් කතා බහ කරලා ඉන්න දෙන්නෙක් වෙන්න පුළුවන්. මේ කෙනාට සමහර වෙලාවට ඔයා ගැන ගැටුම්කාරී අදහස් එනවා වෙන්නත් පුළුවන්. එයා ඔයාට ගොඩක් කැමති. නමුත් සමහර වෙලාවට බාහිරව සිද්ධ වෙන දේවල් නිසා ඔයා ගැන එයාට හරිම සංකීර්ණ බවක් දැනෙනවා. එයා ඔයාගෙන් ඈත් වෙලා වැඩ කරන්නත් කැමති නැහැ. ඔයත් එක්ක කරන කතා බහට ඔයාගේ විනෝදශීලී ගතියට මේ කෙනා ගොඩක් කැමතියි. එයා ඔයාගේ නව අදහස් වලට ගොඩක් ගරු කරනවා. සමහර විට මෙයා ඔයත් එක්ක එකට වැඩ කරන එක්ක උසස් අධ්‍යාපනයක් ලබන තැනක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ කෙනා ඔයාට කැමතියි කියන දෙයට යම් ඉඟි වාට දෙන්න උත්සාහ කරනවා වෙන්න ඇති. එයාගේ අරමුණු වලට යන්න එයා ගොඩක් කැපවීමෙන් වැඩ කරනවා කියලාත් කියන්න පුළුවන් මේ වෙලාවේ. මේ පින්තූරේ තෝරගත්ත ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු මොනවද ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන හිතන්නේ කියලා. මෙයා මේ වෙලාවේ හරිම චංචල මනසකින් ඉන්නේ. මෙයා යම් දෙයක් තෝරගන්න බැරුව යම්කිසි තීරණයක් ගන්න බැරුව හිරවීමක ඉන්නවා. ඒ වගේම මෙයා හරිම පීඩනයකින් මේ වෙලාවේ ඉන්නේ. මෙයාට සම්බන්ධයකට යන්න තරම් මේ වෙලාවේ සුදුසු මානසිකත්වයක් නැහැ. එයාට උදව් අවශ්‍යයි කියලා එයාට දැනුණත් එයා ඒ දේවල් පිටතට පේන්න අනිත් අයට දැනෙන්න සලස්වන්න කැමතිත් නැහැ. නමුත් මෙයා ඔයා ගැන යම් තරමක සැලකිල්ලක් දක්වනවා. මෙයා අතීතයේදී ඔයා සම්බන්ධ සිදුවීම් ගැන ගොඩක් සැලකිල්ලක් දක්වනවා. මෙයාට ඔයා හොඳින් සලකලා තියෙනවා නම් ඒ දේවල් ආපහු ඔයාට ලබා දෙන්නත් එයා කැමතියි. මේ කෙනා සමහර විට දැනටමත් ඔයාව ආශ්‍රය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ හිතේ තියෙනවා ඔයාව ආරක්ෂා කරන්න ඕනේ කියන හැඟීමත්. ඒ වගේම ඔයා ගැන යම්කිසි හැඟීමකුත් එයාගේ හිතේ තියෙනවා. නමුත් මේ කෙනා හරියට හුළඟක් වගේ ජීවිතවලට ඇතුළේ ශනිකව ආපහු යන කෙනෙක් වගේ. ඉතින් මේ වගේ සිතුවිල්ලක් තමයි එයාගේ හිතේ ඔයා ගැන දැනට තියෙන්නේ.